තරංග ගැන වොයිස් නෝට් එකේ දෙවෙනි කොටස තරංගවල ගුණ ගැන කතා කරන මේකදී අපි තරංගවල පළවෙනිටම කතා කරන ගුණය වෙන්නේ තරංග පරාවර්තනය. තරංග පරාවර්තනය කියන්නේ ඕනෑම තරංග වර්ගයක සිදුවෙන දෙයක්. තරංගයක් පරාවර්තනය වුණා කියලා ඒකේ වේගයවත් සංඛ්‍යාතයවත් ලැම්ඩා, ඒ කියන්නේ තරංග ආයාමයවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම ශක්ති හානියක් වෙනවා නම් අපි කියනවා ඒ අඩු වෙනවා කියලා. එතකොට පරාවර්තන නියම වලට අනුව තමයි මේ තරංග පරාවර්තනය සිදු වෙන්නේ. උදාහරණයක් විදිහට දෝංකාරය කියන එක දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි තරංග වල කතා කරන දෙවෙනි ගුණය තමයි තරංග වර්ධනය. තරංග වර්ධනය කියන්නේ මොකක් හරි අතුරු මුහුණක් ඔස්සේ තරංගයක මාධ්‍යයකින් තවත් මාධ්‍යයකට යද්දී ඒකේ දිශාව වෙනස් වෙලා යන එකට අපි කියනවා තරංග වර්ධනය කියලා. ඒකේ යටතේ අපි කතා කරන පොඩි විශේෂ එකක් තියෙනවා. මේක ටිකක් මේකට අදාළත් නේ වගේ මෙතන තමයි කතා කරන්නේ ජල තරංගයක වේගය කියන එක කතා කරනවා. මේක ප්‍රැක්ටිකල් එකක් ඕන වෙනවා. මේක ටිකක් වැදගත් සමීකරණ V = මූලය ඇස GH කියන එක. H කියන්නේ ජලයේ ගැඹුර. අපෝ කලින් එකට ගියොත් තරංග වර්ධනය සිදු වෙන්නේ ස්නේල්ගේ නියමයන්ට අනුව තමයි සිදු වෙන්නේ. එතකොට අපි කියනවා n sin θ = නියතයක් කියලා. අන්න ඒ විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට තරංග විවර්තනය කියන්නේ තුන්වෙනිට කතා කරන එක. තරංග විවර්තනය කියන්නේ බාධකයක් පසු කර යාමට තරංගයකට ඇති හැකියාවට අපි කියනවා තරංග විවර්තනය කියලා. එතකොට මේ විවර්තනය වෙන්නේ චූටි නියමයක් පිළිපදින්න ඕනේ. ඒ තමයි විවර්තනය සඳහා සිදුර ලැම්ඩට සාපේක්ෂව ඉතා කුඩා වෙන්න ඕනේ. කියන්නේ ලැම්ඩට සාපේක්ෂව සිදුර ඉතා කුඩා වුණොත් තමයි මේ සංසිද්ධිය සිද්ධ වෙන්නේ. ඊළඟට හතරවෙනියට අපි කතා කරන තරංග අධිස්ථාපනය කියන එක. ඒක නිරෝධනය කියලාත් ගන්නවා. නිරෝධනය කියන්නේ අතරම ඒකේ විශේෂ කොටසක්. තරංග අධිස්ථාපන මූලධර්මය කියන්නේ මොකක්ද කියලා බලමු අපි. යම් මාධ්‍යයක තරංග කිහිපයක් පවතින විට යම් ලක්ෂයක සංප්‍රයුක්ත විස්ථාපනය එම මොහොතේ අදාළ එක් එක් තරංගයේ මගින් වෙන වෙනම ඇති කරනු ලබන විස්ථාපනයන්ගේ බීජ ඓක්‍යයට සමාන වෙනවා නම් අපි කියන එක තරංග අධිස්ථාපනය කියලා. එතකොට නිර්මාණකාරී නිරෝධනය කියලා එකතන නිර්මාණකාරී නිරෝධනය කියන්නේ එක් එක් තරංගයේ විස්තරයට වඩා සංප්‍රයුක්තයේ විස්තරය වැඩි වෙනවා නම් අපි කියනවා නිර්මාණකාරී නිරෝධනයක් කියලා. ඒ වගේම එක් එක් තරංගයේ විස්තරයට වඩා සංප්‍රයුක්තයේ විස්තරය අඩු වෙනවා නම් අපි ඒකට කියනවා විනාශකාරී නිරෝධනයක් කියලා. ඊළඟට අපි බලමු නුගැසුම් කියන කොටස. නුගැසුම් කියන්නේ තරග යටතේම තියෙන කැලල. එතකොට සංඛ්‍යාතයන් වෙනස් ප්‍රභව දෙකක් ආසන්නව තබා කම්පණය කරන විට අනුයාතව ඇසෙන තීව්‍රතාවයේ වැඩිවීම හෝ අඩුවීමට අපි කියනවා නුගැසුම් කියලා. අනුයාත තීව්‍රතාවයේ වැඩිවීම දෙකක් හෝ අඩුවීම දෙකක් අතර කාලය නුගැසුම් කාලාවර්තය කියලා අපි කියනවා. ඒකක කාලයකදී ඇතිවන නුගැසුම් සංඛ්‍යාවට කියනවා තීව්‍රතාව වැඩිවීම හෝ අඩුවීම කියන එක නුගැසුම් සංඛ්‍යාතය කියලා. එතකොට නුගැසුම් කියන එකට අපි සංකේතය දෙන්නේ නුගැසුම් සංඛ්‍යාතය කියන එකට අපි දෙන්නේ FB කියන සංකේතය. ඒතර FB = 1ට TB කියන බලන්න මෙතන TB කිව්වේ නුගැසුම් කාලාවර්තය. එහෙම නැත්නම් FB කියන එක සරලව අපිට ගන්න පුළුවන් අර වෙනස් වැහුණු සංඛ්‍යාත දෙකේ වෙනසෙන්. ඒ කියන්නේ F1 ඍණ F2 කියලා සංඛ්‍යාත දෙකේ වෙනස නුගැසුම් සංඛ්‍යාතයට සමානයි කියලා. මිනිස් කනට වෙන් කරගත හැක්කේ තප්පරයකට ශබ්ද 10ක් පමණක් නිසා අපි කියනවා ඇහෙන උපරිම නුගැසුම් සංඛ්‍යාතය FB = 10 Hz වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒවා අපිට ග්‍රහණය කරගන්න බැරි වෙනවා. ඒ වගේම ඕනෑම තරංග වර්ගයක මේ නුගැසුම් කියන සංසිද්ධිය සිදු වෙනවා. ඊට පස්වෙනියට අපි කතා කරනවා ඩොප්ලර් ආචරණය. එන ඩොප්ලර් ඉෆෙක්ට් එක නිරීක්ෂකයෙක් හා ප්‍රභවයක් අතර සාපේක්ෂ චලිතයක් ඇති විට නිරීක්ෂකයා හා නිරීක්ෂණය කරන සංඛ්‍යාතය වෙනස් වේ. අන්න ඒකට තමයි අපි කියන්නේ ඩොප්ලර් ආචරණය කියලා. F' කියන සංකේතයෙන් තමයි ඩොප්ලර් ආචරණයේ ඩොප්ලර් ඉෆෙක්ට් එකේදී සංකේතය හඳුන්වන්නේ. එතකොට නිරීක්ෂකයාට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය බෙදීම ප්‍රභවයට සාපේක්ෂව තරංගයේ ප්‍රභවය සත්‍ය සංඛ්‍යාතයෙන් වැඩි කරාම මේ F' කියන එක අපිට ගන්න පුළුවන්. එතකොට දුර සමග සංඛ්‍යාතයේ විචරණය මෙන්න මේ විදිහට තමයි එන්නේ. මම මේක පොඩ්ඩක් ස්ක්‍රීන් එකේ දාන්නම්. එතකොට තේරෙයි මුලින් අපේ ළඟට එද්දි ටිකක් සංඛ්‍යාතය වැඩි වෙලා එනවා. අතරම ඩොප්ලර් ඉෆෙක්ට් එක වෙන්නේ එක. වගේම අපි පහු කරලා යද්දි ඒකේ හරි සංඛ්‍යාතයෙන් එනවා. ඊට පස්සේ අපි පහු කරලා කියන්නේ අපි පාස් වුණාට පස්සේ ඒක සංඛ්‍යාතي සත්‍ය සංඛ්‍යාතයට වඩා අඩු වෙලා හෙන්න ගන්නවා. ඒක මම ඔයාලට දැන් මේ දෙන ප්‍රස්තාරයෙන් පෙන්නනවා. එතකොට ආනන්ද චලිතයකදී වගේ ආවොත් F' කියන එක අපිට ගන්න පුළුවන් V ධන U cos θ බෙදීම V අතවක් F කියන එකෙන් ගන්න පුළුවන්. අපි වෘත්ත චලිතය සම්බන්ධව ගත්තොත් නිරීක්ෂකයා කේන්ද්‍රයේ සිටින විට ඩොප්ලර් ආචරණයක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම වෘත්තයේ පිටත ලක්ෂයක ඇති විට ඩොප්ලර් ආචරණය ඇති වෙනවා. ඒ වගේම එහිදී ගන්න පුළුවන් V = වර්ගමූලය ඇස්සේ ගැමා P බෙදීම D කියන එක. මෙතන P කියලා අදහස් කරේ පීඩනය, D කියලා අදහස් කරේ ඝනත්වය. P හෝ D මත වාතයේ අන්වායම තරංගවල V රඳා නොපවතී. ඊට වැදගත් කරුණක්. P හෝ D මත වාතයේ අන්වායම තරංගවල V රඳා නොපවතී. මේ සමීකරණ දැක්ක පමණින් එකට රැවටෙන්න එපා. P වැඩි වෙන විට V වැඩි වේ. D = M බෙදීම V යනවා. ඒක බැලන්ස් වෙලා යනවා. එතකොට අපිට තවක් ගන්න පුළුවන් සමීකරණ තමයි V = වර්ගමූලය ඇස්සේ ගැමා RT බෙදීම M කියන එක. වාතය තුල අන්වායම තරංගවල වේගය හොයනම තව සමීකරණ. එතකොට අනිකුත් සාධක නියත විට V අනුලෝම සමානුපාතිකයි වර්ගමූලය ඇස්සේ T කියන්නේ උෂ්ණත්වය කියන එක.
තේරුණා දන්නේ ඒක මත නම් උෂ්ණත්වයේ මත නම් රඳා පවතිනවා ඇත්තටම වේගය. එතකොට මේ ගැමා කියන්නේ මොකද කියලා වලට ප්‍රශ්නයක් ඇති. ගැමා කියන්නේ වායුවක ප්‍රධාන විශිෂ්ට තාපධාරිතාත්‍ර අනුපාතයට අපි කියනවා ගැමා කියලා. සමීකරණයක් විදිහට කිව්වොත් ගැමා සමානයි CP බෙදීම CV කියලා ගන්න පුළුවන්. මේ හැම වෙලෙම එකට වඩා වැඩි යගයක් වායුක පරමාණුකත්වයේ මත රඳා පවතිනවා. හරි. එහෙනම් අපි තරංගවල ගුණ සහ ඊට පස්සේ කතා කරපු කොටසට අදාළ වොයිස් නෝට් එක මෙතනින් ඉවර කරනවා. ඊළඟ අපි වොයිස් නෝට් එකේදී ධ්වනියත් සමග සම්බන්ධ වෙමු. එහෙනම් අදට අපි මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. මම බලාපොරොත්තු වෙනවා ඉදිරි වීඩියෝ එකකදී ඔයාලත් එක්ක සෙට් වෙන්න. එතකන් හැමෝටම ජය.